දෙවෙනින්ම කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක මෙන්න මේ වගේ කාරණාවක් මතක් කරලා තියෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. කොටින්ම කියනවා නම් ඔයා විශ්වාස කරන්න. ඇත්තටම කියනවා නම් උදේනි ඉදිරියට කෙලින්ම සමාධිගෙන් අහන ප්‍රශ්නයක් ගැන අපිට අද වීඩියෝ එක තුලින් මතක් කරන්න පුළුවන්. ඒ පුතාට පුළුවන් ද හැමදාමත් අනුහස්ව බලා ගන්න. අනුහස් එක්කම ඉන්න. ඉතින් තමනුත් දැන් ගොඩක් වයස නිසා අනුහස් එක්ක ජීවත් වෙන්න කෙනෙක් ඕනමයි කියන කතාව ගැන මෙතනදී කතා කරાવી කියන දේ ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට කැමැත්ත පළ කරගන්නේ කියන කතාව ගැනත් මම මේ වෙලාවේදී අදටම ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් තමයි තියාගත්තේ කියන කතාව මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරමින් කතා කරන්නට සූදානමක් තමයි තියාගන්නේ. කොහොම වුණත් තව දෙයක් මට මෙතනදී කතා කරන්නට පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ ගැන මම මෙන්න මේ විගේ කාරණාවක් ඔයත් එක්කම එකතු වෙලා කතා කරන්නට සූදානමක් තියාගන්නවා කියන දේ ගැන තමයි අද මතක් කරන්න ඕනේ. උදේනි දැන් ඇත්තටම කියනවා නම් ලිහිණිත් විවාහ වෙනකොට උදේනිට හිතෙනවා. ඇත්තටම කියනවා නම් අනුහසුත් විවාහ වුණා නම් කොච්චර හොඳද. එතකොට ඒ වගකීම් සියල්ල ඉවර වෙලා කොයිතරම්නම් සතුටින් ඉන්න තිබුණද කියන කතාව ගැන මෙතනදී මතක් කිරීමට බලාපොරොත්තුවක් එකතු කරගන්න පුළුවන්කමක් තිබුණ කියන දේ ගැන අද වීඩියෝ එක හරහා අපි හැමෝටම මතක් කරන්න පුළුවන්. දැන් උදේනි එහෙම කතාවක් ඇහුවට පස්සේ ඇත්තටම කවදාවත් එහෙම කතාවක් අහයි කියන බලාපොරොත්තුව තිබුණ නැහැ කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින් අපි හැමෝටම කතා කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් ඒකත් එක්කම දැන් උදේනි මේ වගේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ හැංගීම් බර කඳුළු ඇත්තටම කියනවා නම් සමාධියෙන් වැටෙන්න පුළුවන්. මොකද සමාධි බලාපොරොත්තු වෙන්නේ අනුහසුත් එක්ක ලස්සනට ජීවත් වෙන්න තමයි. අනුහස් එක්ක ආදරේ බෙදා ගන්න, දුක සතුට බෙදා ගන්න, ඉතින් ප්‍රශ්න බෙදා ගන්න මේ හැම දෙයක්ම මේ වෙලාවේ තියෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක හරහාම අපි හැමෝටම මතක් කරන්න පුළුවන්කම තියෙන. ඉතින් කොහොම හරි තව දෙයක් මතක් කරන්නද? ඇත්තටම කියනවා නම් උදේනි මේ ගැන අහුවට පස්සේ මූන්ටම මේ ගැන කියන්න බැරි වුණත් උදේනි සමාධිගේ කැමැත්ත හොඳින් වටහා ගනී කියන කතාව තමයි අපිට අද මතක් කරන්න පුළුවන්. ඉතින් අනුහස් නම් කියන්නේ මේ වගේ කෙනෙකුත් එක්ක ජීවිත කාලෙම ඉන්න පුළුවන් කමක් නැහැ කියලා. හැබැයි ඒක සමාධි නම් කියන්නේ Tamante ඒ දේ කරන්න පුළුවන් කියලා. බය නැත්තම් ඒ ගැන එහෙම කරන්නට කටයුතු කරන්න කියන කතාව තමයි අද වීඩියෝ එක තුළ අපි කතා කරන්න ඕනේ.